ඔබ හිතන්නේ ක්‍රිකට් කියන්නේ පිත්තයි පන්දුවයි ක්‍රීඩකයෝ 22ක් විතරක් ඉන්න සෙල්ලමක් කියලාද? නෑ. අද ක්‍රිකට් පිටිය කියන්නේ ලෝකයේ දියුණුම තාක්ෂණයන් එකට මුණ ගැහෙන තැනක් වෙනවා. බැට් එකේ කෑවුන කුඩාම සීරිමක් අල්ලගන්නේ කොහොමද? පැයට කිලෝමීටර් 140ක පමණ වේගයෙන් එන පන්දුවක් යන පාර තප්පරයකින් ගණනය කරන්නේ කොහොමද? අද අපි යමු ක්‍රිකට් පිටිය ඇතුලේ තියෙන මේ අති නවීන තාක්ෂණික රසායනාගාරයට. මුලින්ම බලමු මේ DRS එහෙමත් නැත්නම් Decision Review System එක. මේක හරියටම පොලිස් පරීක්ෂණයක් වගේ. මෙතනදී ප්‍රධාන සාක්ෂිකාරයෝ 3 දෙනෙක් ඉන්නවා. පළවෙනි කෙනා තමයි Hawk-eye. මෙතනදී වෙන්නේ මැජික් එකක්. පන්දුව පිටිකරුවාගේ පෑඩ් එකේ වැතුනම ඒ පෑඩ් එක නැත්නම් පන්දුව යන පාර පරිගණකය මගින් නිර්මාණය කරනවා. මේක කරන්නේ පිටිය වටේ තියෙන අධිවේගී කැමරා 6ක් පාවිච්චි කරලා. ඒ කැමරා පන්දුවේ වේගය, කැරකීම සහ පතිත වන ස්ථානය මැනලා පන්දුව යන්න තිබුණු පාර ත්‍රිමාණ සිතියමක් විදිහට පෙන්නනවා. දෙවන සාක්ෂිකරු තමයි අල්ට්‍රා ඒජ්. පිත්ත අසලින් පන්දුව යනකොට ඇතිවන ශබ්දය අල්ලගන්න සංවේදී මයික්‍රොෆෝන තියෙනවා. පන්දුව පිත්තේ වැදුනොත් එන්නේ තියුණු ශබ්දයක්. ඇඳුමේ වැදුනොත් එන්නේ මොට ශබ්දයක්. ඒ ශබ්ද තරංග තිරේ පෙන්වනකොට අපට හරියටම පේනවා පන්දුව වැදුනේ කොහෙද කියන එක. තුන්වන සහ අවසාන සාක්ෂිකාරය තමයි හොට් ස්පොට්. මේකේ තියෙන්නේ අදෝරක්ත කැමරාවක් වෙනවා. පන්දුව පැයට කිලෝමීටර් 140ක පමණ වේගයකින් ඇවිත් වදිනකොට ඒ තැන පොඩ්ඩක් රත් වෙනවා. ඒ තාපය මේ අදෝරක්ත කැමරාවට පේන්නේ සුදු පාට පිටක් විදිහටයි. ලෝකේ වේගවත්ම පන්දු යවන්නා කවුද කියලා මනින්නේ කොහොමද? මේකට පාවිච්චි කරන්නේ රේඩාර් ගන් එකක්. මේකේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ විද්‍යාවේ එන ඩොප්ලර් ඉෆෙක්ට් එක මත. සරලවම කිව්වොත් රේඩාර් තුවක්කුවෙන් පන්දුව දෙසට රේඩියෝ තරංග යවනවා. පන්දුවේ වැඩි ආපසු වෙන තරංගවල වෙනස බලලා පන්දුවේ වේගය තීරණය කරනවා. හරියට පාරේ වේගෙන් යන වාහන පොලිසියෙන් අල්ලගන්නවා වගේ වැඩක් තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. ඔබ දන්නවද දැන් පාවිච්චි කරන පන්දු ඇතුලේ කුඩා ඉලෙක්ට්‍රොනික චිප් එකක් තියෙනවා කියලා? මේකට කියන්නේ ස්මාර්ට් බෝල් කියලා. පන්දුව අතින් මුදාහරින වේගය සහ පන්දුව තප්පරයකට වට කීයක් කැරකෙනවද කියන දත්ත මේ චිප් එකෙන් බ්ලූටූත් තරහා පරිගණකයකට එවනවා. ඒ වගේම තමයි සිංක් ස්ටම්ප්ස්. කඩුල්ල උඩ තියෙන බේල්ස් එක මිලිමීටරයක් හරි ඉවත් වුණොත් තප්පරයෙන් පංගුවකදී රතු ලයිට් එක පත්තු වෙන්නේ ඒකේ තියෙන සංවේදක නිසායි. ඔබ කවදා හරි ක්‍රිකට් මැච් එකක් බලන්න ගියා නම් ඔයාලා දකින්න ඇති පිටියට ඉහළින් කුරුල්ලෙක් වගේ පියාඹන කැමරා. ඒවා තමයි ස්පයිඩර් කැම් කියලා කියන්නේ. මේවා වයර් 4ක් මගින් මෝටර් ආධාරයෙන් ඕනෑම දිශාවකට හසුරවන්න පුළුවන්. මේ නිසා අපට තරංගය ඕනෑම කෝණයකින් නරඹන්න පුළුවන් වෙලා තියෙනවා. මේ හැම තාක්ෂණයක්ම තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් නිවැරදිව සහ විනිවිද පෙනෙන දෙයක් කරන්න. තාක්ෂණය නිසා ක්‍රීඩාවේ තියෙන උද්‍යෝගය වැඩි වෙනවා කියලා ඔයාලා හිතනවද? නැත්තම් මේකෙන් ක්‍රීඩාවේ ස්වභාවික ගතිය නැති වෙනවද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. මේ වගේ තවත් රසවත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අදට සමුගන්නවා. ඔයාලට සුබ දවසක්.